හායි කොහොමද ඔයාලට හොඳින් ඉන්නව නේද? අද වීඩියෝ එකෙන් අරන් ආවේ ලස්සන මලක් වුණ වදමල ගැන. ඉතින් මේ වදමල සෞඛ්‍යමය හා රූපලාවන්‍ය ක්ෂේත්‍රයේ බොහෝ කටයුතු වලට යොදා ගන්නවා. මේ වීඩියෝ එක අවසානයේ කොහොමද වදමලෙන් රසවත් පානයක් හදාගන්නේ කියලා දෙනවා. ඉතින් මේ වදමල් භාවිතා කිරීම මගින් ඔයාට ඉතා විශාල ප්‍රයෝජනයක් ලැබෙනවා. උදාහරණයක් විදිහට සම ස්වභාවිකව දීප්තිමත් කිරීම, සමේ රැල් වැටුණු ස්වභාවය අවම කිරීම, ඇක්නි පිම්පල් මාක්ස් අඩු කිරීම, සමට ෆ්‍රෙෂ් හා හෙල්දි ලුක් එකක් ලබා දෙනවා වගේම මැරුණු සමද ඉවත් වෙනවා. ඖෂධ ගබඩාවකින් සමන්විත මේ වදමල් ආයුර්වේද ක්ෂේත්‍රයට වගේම සෞඛ්‍ය ක්ෂේත්‍රයටත් ඉතා විශාල දායකත්වයක් සපයනවා. උදාහරණයක් විදිහට රුධිර පීඩනය පාලනය කිරීම, ආහාර ජීර්ණ ක්‍රියාවලිය ශක්තිමත් කිරීම, බර පාලනය හා ශරීර වර්ධනය, ආරක්ෂක පද්ධතිය ශක්තිමත් කිරීම, මානසික විවේකය ඇති කිරීම එමගින් සිදු වෙනවා. ඉතින් අපි ඊළඟට බලමු අපේ ශරීර සෞඛ්‍ය මනාව පවත්වාගෙන යාමට වගේම අපේ රුව වඩවන්න උපකාරී වෙන මේ වදමල් වලින් පානයක් හදාගන්නේ කොහොමද කියලා. මෙන්න මේ විදිහට රෝස පාට පොකුරු වදමල් වගේම රතු පාට පොකුරු වදමලුත් තියෙනවා. හැබැයි ඔයා මේ පානය සඳහා යොදා ගන්න ඕන මෙන්න මේ තියෙන රතු පාට වදමල් වර්ගය. මුලින්ම වදමල කඩාගත්තට පස්සේ ඒ වදමලේ රේණු කොටස සහ නඩුව කොටස ඉවත් කරගන්න ඕන. ඊට පස්සේ ඒ වදමල් පෙති ටික පිරිසිදු ජලයෙන් සෝදගන්න ඕන. හොඳින් රත් වුණු උණු වතුර පිරිසිදු භාජනයකට දාලා ඒ භාජනයට පිරිසිදු කරගත්ත වදමල් පෙති ටික දාන්න ඕන. ඊට පස්සේ විනාඩි 3-4ක් යනකම් හොඳින් වහලා තියන්න ඕන. ඔයාලට පේනව නේද මේ විනාඩි කිහිපයකට පස්සේ වදමල් පෙති වලට වෙලා තියෙන වෙනස? පිරිසිදු හැන්දක් ආධාරයෙන් මේ වදමල් පෙති ටික නිවත් කරගන්න. ඊට පස්සේ අපි මේ හදාගත්ත වදමල් පානයට දේව බින්දු කීපයක් එකතු කරන්න ඕන. ඉතින් ඔයාලා දන්නවද වදමල කියන්නේ නැචරල් බෝටොක්ස් එකක් කියලා? නැචරල් බෝටොක්ස් කියන්නේ ඉන්ජෙක්ෂන්, කෙමිකල් හෝ සර්ජරි වගේ දේවල් නැතුව නේචර් එකෙන් ලැබෙන දේවල් භාවිතා කරලා ස්කින් එක නැචරල් තියාගන්න ක්‍රමයක්. හිබිස්කස් නැත්නම් වදමල් කියන්නේ ඒකට හොඳ උදාහරණයක්. අපි මේ හදාගත්ත වදමල් පානයට මී පැණි බින්දු ස්වල්පයක් හෝ සීනි ස්වල්පයක් එකතු කරන්න. එහෙම නැත්නම් හකුරු කෑල්ලක් එක්ක වුණත් මේ වදමල් පානය රස බලන්න පුළුවන්. ස්වභාවික පරිසරයෙන් ඉතාම පහසුවෙන් හොයාගන්න පුළුවන් මේ වදමල් ඔයාලගේ ශරීර සෞඛ්‍යයට වගේම ඔයාගේ රුව වඩවන්න උපකාරී වෙනවා කියලා දැන් ඔයාට පැහැදිලි නේද? ඉතින් ඔයාලටත් මේ වගේ වදමල් හම්බුනොත් මේ වගේ වදමල් පානයක් try කරලා බලන්න. මේ වගේ ලස්සන වීඩියෝ එකකින් අපි හම්බෙමු. ඉතකා මාව subscribe කරලා like එකක් දාලා කමෙන්ට් එකකුත් දාගෙනම යන්න.